Hello guys, අද මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඔයාලා දන්නේ නැති මේ මොකක්ද කියලා. මේක Apple අලුතෙන්ම රිලීස් කරපු iPhone Air එක. පේන ඇති ඔයගොල්ලන්ට මේකේ විශේෂත්වය වෙන්නේ මේක තමයි Apple රිලීස් කරපු සිහින්ම ෆෝන් එක. ඔයාලා පේන ඇති මේ USB-C port එක තරම්ම හීනේ මේක. මගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න හිතුණා. ඒක මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලත් මේක ගන්න හිතන් ඉන්නවා නම් වැදගත් වෙයි කියලා හිතනවා. මේක ඉතින් ගොඩක් අය ගන්න කැමති නෑ වැඩි, මොකද මේ බැටරි ලයිෆ් එක අඩු නිසා අනිත්තට සාපේක්ෂව. මම තව ෆෝන් එකක් එක්ක යූස් කරන හින්දා මට නම් ලොකුවට මේකේ බැටරිය අවුලක් වෙන්න දැනෙලා නෑ. මේක තමයි මේක 512GB එක. ඒක නිසා ස්ටෝරේජ් එක ලොකු අවුලක් නෑ. බැටරිය ගත්තොත් බැටරිය මම 90 charge limit එකක් දාලා තියෙන්නේ. long time use කරද්දි හොඳ හින්දා. නැත්නම් ඉතින් 100ම තියෙන එක තමයි හොඳ, මොකද බැටරිය අඩු. ඒ කියන්නේ මේ ෆෝන් එක විතරක් use කරනවා නම් 100ම තියන්න වෙයි ඔයගොල්ලන්ට. තාම සයිකල් කවුන්ට් එක 6 යන්නේ. අනිත් මගේ තියෙන ෆෝන් එක මේ 13 Pro Max එකක් තියෙන. නැත්නම් 13 Pro Max එකේ බැටරි කියනවා මේකට වඩා. මේක ඇත්තටම තියෙන ආසාවට තමයි ගත්තේ. මේ අතට එහෙම මාරම ෆීලිං එකක් එනවා ඉතින් මේක යූස් කරද්දී. මම කේස් එකකුත් ගත්තා. මේක කේස් එක ස්ලිම්. ඒ වුණාට ඉතින් මේක කේස් එකක් නැතුව යූස් කරන්න ලිස්සන ගතියක් තියෙනවා. මේක හොයලා ගත්ත මේ ස්ලිම් කේස් එකක්. මීටත් වඩා ස්ලිම් එක ඇති ගන්නවා නම් මට හම්බුනේ මේක. මීටත් වඩා ස්ලිම් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ එතකොට අර ෆෝන් එකේ ගතිය දැනෙනවා අතට හොඳට. මේක බරක් ඇත්තෙම නෑ. ඇත්තෙම මාරම් ෆීලිං එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වන් ගෝ ෆේස් එක යනවනම් මේක අර අබාන්ස් එකේ දාලා තියෙන ගිහිල්ලා බලන්නකො. මේ මාරම මේ ෆීලිං එකක් එනවා. කැමරාව ගත්තොත් කැමරා එකයි තියෙන්නේ. එකක් තිබ්බට මේ මට තේරිච්ච දේ තමයි මේ ෆොටෝ ක්වොලිටිය හොඳයි. හොඳටම හොඳයි. ඔයාලට ඉතින් අල්ට්‍රා වයිඩ් එක මිස් වෙනවා. ආයි ටෙලිෆොටෝ ලෙන්ස් එක මිස් වෙනවා. සූම් කරලා ඉතින් ගහද්දි ක්වොලිටිය අඩු වෙනවා. ඩිජිටල් විදිහට නෙවෙයි තියෙන්නේ. මේක යනික always on display එක එනවා. 6.5 inch display එකක් තියෙන්නේ. ඇත්තටම හොඳයි ඉතින් ෆෝන් එක. බැටරිය ගැන ඔයගොල්ලෝ වැඩි කන්සර්න් නැත්තම් අරන් බලන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ වැඩියට. ඊට අමතරව ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න ඕන නම් මට කියන්න. මම ඊළඟ වීඩියෝ එකක් කරන්නම්. මේක මට ඊට වඩා ලොකුවට කියන්න දෙයක් නෑ. මේක අනික මම ගත්තේ මේ මට ඇත්තටම මේ ජපන් වල ඉඳන් ආපු කෙනෙක් මේ ikman.lk එකේ දාලා තිබ්බා මේක සෙල් කරන්න. මේ ගොඩම අඩු ගානකට තමයි මට ගන්න පුළුවන් වුණේ මේක. එන ඇත්තටම 512GB ජපන් ඩොලර් ජපන් නෙමෙයි මේක සයිට් එකේ ඩොලර් 1200ක් විතර වෙනවා දාලා තියෙනවා. මට ලංකාවේ සල්ලි වලින් මේක 280කට විතර ගන්න පුළුවන් වුණා. මේක මේ බොක්ස් එක ඕපන් කරලා විතරයි තිබ්බේ. 512 එක නෙමෙයි. ඒකින්ද ගොඩම මට ඉතින් මේ වර්ත් කියලා හිතෙනවා. 13 Pro Max එකත් එක්ක යූස් කරන හින්දා ලොකු අවුලක් නෑ ඇත්තටම මට බැටරිය. ඒක තමයි කියන්න තියෙන්නේ. මේක යනික ටයිටේනියම්. මේක ඉන්නේ දැන් 17 වල ගොඩක් අයට ආවන ප්‍රශ්නයක් ඇලුමිනියම් තියෙන එක ෆීල් වෙන්නේ නැහැ කියලා. දැන් මේක එහෙම නැහැ. අතර ගත්තාම මාරම් ෆීලිං එකක් එන්නේ. අනික තමයි මේ ස්පීකර්ස්. ස්පීකර් එකයි තියෙන්නේ. මම AirPods හින්දා AirPods Pro එකත් එක්කනේ ගොඩක් යූස් කරන්නේ. ඒ හින්දා ලොකුවට මට ඒක ඉෂුව එකක් නෙමෙයි. හෙඩ්ෆෝන් එක ගොඩක් අය යූස් කරනවා නම් මම හිතන්නේ
අවුලක් වෙයි කියලා ස්පීගල ඊට අමතර තව කියන්න කියලා මට ට්‍රයි කරලා බලනවා නම් මට අද එක්ස්පීරියන්ස් එකක් හම්බෙයි කියලා මම හිතනවා අඩුවට ගන්න හම්බුනොත් ඉතින් බලන්න අනික මේක මේ A19 Pro chip එකනේ ඉන්නේ ඒ කියන්නේ 17 Pro Max එකේ එන chip එකම තමයි තියෙන්නේ දැන් මේකේ wafer cooling අරම ඒවා තියෙනවා Pro එකේ ඒ වුණාට මේකේ එහෙම නෑ පොඩ්ඩක් රක්ෂණ ගතියක් තියෙනවා ඒකට වඩා ඒක ඉතින් ගොඩක් ගේම්ස් එහෙම ප්ලේ කරන්නේ හිතාගෙන මේක ගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ normal මේ day to day වැඩවලට නම් හොඳටම හොඳයි හරි ඔන්න මේ ගන්න ඕන ඩිසයිඩ් කරන්න මම කියන්නේ ටිකක් රීසනබල් ගානකට ගන්න පුළුවන් නම් මේක ඩිමාන්ඩ් එකත් පොඩ්ඩක් අඩුයි මාකට් එකේ ඒක නිසා මේ මම දැක ඉක්මනට 256GB එක නිකන් සයිකල් 10ක් 20ක් විතරක් යූස් වෙලා තියෙන ඒවත් මේ තියෙනවා 250ට විතර. ඉතින් මේ දැන් 17 එකත් ඊට වඩා වැඩිනේ නිකන් 280ක් 90ක් විතර වෙනවා. මේ අලුත්ම ෆෝන් එක්ස්පීරියන්ස් කරලා බලන්න ආසයි නම් මේ ඔයගලන්ට try කරලා බලන්න පුළුවන්. හරි අදට එහෙනම් මේ වීඩියෝ එක නවත්තනවා. ඔයගලන්ට මොනවද දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. මම ඊගෙන වීඩියෝ එකක් දාන්න. Okay guys, thank you. Bye.